දැන් අග්‍ර උපස්ථායකයන් වහන්සේ දවසකට 18 වතාවක් බුදුන් වඳිනවා කියලා සඳහන් කරන්නේ. සසරින් මිදිලා ඉන්නේ. සසරින් මිදිලා කියන්නේ සතර අපායෙන් මිදිලා. සිව්පිලි සිඹියා සහිත සෝවාන් වහන්සේ නමක් ආනන්දයන් වහන්සේ කියලා කියන්නේ. දවසකට 18 වතාවක් දෛනිකව භාග්‍යතුන් වහන්සේට වඳිනවා. ඊට අමතරව තව ආපු කෙනෙක් භාග්‍යතුන් වහන්සේ මුණ ගත්තන්න එක්ක ගියොත් තව පාරක් වඳිනවා. ඒ හරි කැමතියිලු අද දවසේ මාවත් එක්ක යන්න කියලා ආගන්තුකයෝ ළඟට එනවට. යන ගානේ වෙන්නේ. අපි විශේෂත්වයක් නැහැනේ. දැන් මෙච්චර ලොකු පිනක් නම් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වඳින එක අපේ ජීවිතයේ සියලුම වැඩ කටයුතු ඉවර වෙලා වෙලාවක් තිබ්බොත් නේ බුදුන් වඳින්නේ. ඒ කියන්නේ අන්තිම තැනට දාලා තියෙන්නේ. වෙලාවක් තිබ්බොත් බුදුන් වඳිනවා. පළවෙනි තැනට තියාගන්න ඕනේ ඒක. පැයක්වත් අරගෙන වන්දනා කරගන්න ඕනේ ඒක. ඉතින් අර මල්ලාසනී ගාවට ගිහිලා ඔළුව පාත් කරලා අඳුන් කූරක් ගහලා යන්නේක තමයි අපේ බෞද්ධකම වෙලා තියෙන්නේ. නේද? අපි හරි දුප්පත් අපි රැවටිලා ඉන්නේ. ඒක හිතන්න. වෙන මොනවා නැතත් භාග්‍යතුන් වහන්සේට කරන වන්දනාව සංසාරේ ආත්ම කෝටි ප්‍රකෝටි ගාණක් ඔබ සුවපත් කරනවා. අපි ඒක මගහැරලා වෙන වෙන වැඩවල යෙදিলা ඉන්නවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට අපි වෙනුවෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඒ සරණ ලැබෙන්න ගත්තාම මේ සංසාරේ අපිට මොන රැකවරණයක් හම්බෙන්න පටන් ගන්නවද?